ජීවිතේ කොච්චර වැටුණත් ජීවිතේ අතහරින්නේ නැත්තේ මට විශ්වාසයි ජීවිතේ ලස්සන දවසක් එනවමයි. ආදරේ තරම් කියාගන්න බැරි නිසා ජීවිතේ පැතුම් ජීවිතේ වල කතා කරන අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? වල මේ අවස්ථාවල කොයිතරම් අපහසුතාවයකටපත් වෙන්නේ නැද්ද? කැමතිද ඔයාලගේ දරුවෝ තත්ත්වයටපත් වෙනවද? අපි දරුවන්ට කතිකයක් නොවුනට දේශකයෙක් නොවුනට අපිට එයාලා දැනකදී බය නැතුව සබාපිය දුරු කරගෙන කතා කරන්න පුළුවන් මට්ටමට ප්‍රියාලව ගේන්න පුළුවන් නම් මම දන්නේ දරුවෝ ජීවිතේ එක පැත්තක් සාර්ථකයි. සබාපිය නැති කරගෙන තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න සමාජයට බය නැතුව මූණ දෙන්න තව කෙනෙක් එක්ක තර්ක විතර්ක ඇතුලේ ජීවිතේ තේරුම් ගන්න දරුවෙක් කරන්න ඒක ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගකීමක්. ගුරුවරුන්ගේ වගකීම ඇතුලේ ගුරුවරු ඒ කාර්යය හරියටම කරාට ඔබ මොහොතක් යදන්න ඔබේ අතින් ඔබ ඒ දරුවගේ කුසලතාවයේ පැත්ත හිතුවද කියලා. අපේ දරුවෝ ජීවිතේ ජය ගන්න මේ පොඩි කාලේ ඉඳලා ලොකු වෙහෙස මහන්සියක් දරනවා ආදරණීය දෙමව්පියෝ එක්ක. බලන්නකො මේ දරුවෝ ටික කොච්චර ලස්සනට කතා කරන්න ඉගෙන ගන්නවද කියලා. තුගකට මනලා වීට එකක් දුන්නයි මල්ලකට ගන්දෝ කියලා සිතුනි මට මනලද පුතේ කිරි දුන්නේ මානුබට. එසේනම් අවසරයි ගෞරවනීය විදුහල්පතිතුමියගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අම්මා යන මාතෘකාව යටතේ වදම් පෙළක් ඔබ හමුවේ තැබීමට. අම්මා කියන්නේ කවුද? අම්මා කියන්නේ දසමසක් අපේ කුස තුල දරාගෙන මෙලොවට ආදරයෙන් හරි කරුණාවෙන් අපේ මෙලොවට බිහි කරේ අපේ ආදරණීය අම්මා. ඉතින් මේ ලෝකේ දෙදෙනෙකුට සලකලා අවසන් කරන්න බෑ. ඒ දෙදෙනා කරුණද ඔබගේත් මගේත් ආදරණීය දෙමාපියෝ. දෙමාපියන්ට ඉන්න ලොකුම වස්තුව තමන්ගේ දුව දරුවා. දූ දරුවන්ට ඉන්න ලොකුම වස්තුව තමන්ගේ දෙමාපියෝ. ඇයි මම එහෙම ප්‍රකාශ කළේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර ප්‍රඥා විහෙර නැත්තේ බුදුහාමුදුරන්ටයි මහා ප්‍රඥාටයි. උන්වහන්සේලා අරුණේට මේ සතර ප්‍රඥා විහෙර නැත්තේ ඔබගේත් මගේත් ආදරණීය දෙමාපියන් දෙපළට. මේ හිමිදිරි උදෑසනේ පතන්නම් ඔබ සියලු දෙනාට සුබම සුබ උදෑසනක් කියා. ගෞරවනීය විදුහල්පතිතුමියගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මම අද මෙතනට පැමිණියේ පන්සිල් ගැන වදම් පෙළක් ඔබ හමුවේ තැබීමට. දයක් ගොඩනගන්නට යහපත් සමාජයක් යහපත් පුරවැසියෙක් රටට දායාද කරන්නට අද දවසේදීම ඔබ හමුවේ මේ හෙළන වදන් පෙළ ඔබගේ හදවත් නැමැති පොළොව මත රෝපණය වේවා. මේ හිමිදිරි උදෑසනේ මාගේ එකම ප්‍රාර්ථනාවයි. එසේනම් අවසරයි ඔබ සියලු දෙනාගෙන් දෙමාපියන් යන මාතෘකාව ඔස්සේ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට. එසේනම් සහෝදරවනි මම මාගේ මාතෘකාව මෙසේ ඛණ්ඩනය කරගන්නම්. මාගේ පළමුවන ඛණ්ඩනය දෙමාපියන් යන කවුරුද? මාගේ දෙවන ඛණ්ඩනය දෙමාපියන්ට අද සමාජයේ උදා වෙලා තිබෙන තත්ත්වය කුමක්ද? ඒ වගේම මගේ තුන්වන ඛණ්ඩනය අපි කොහොමද දෙමාපියන්ට හොඳ විදියට සලකන්න ඕනේ? එසේනම් සහෝදරවනි මම මාගේ පළමුවන ඛණ්ඩනය වෙත යොමු වෙන්නම්. ඒ තමයි අපි පුංචි දරුවෙට තමන්ගේ කුසලතාවය වර්ධනය කරගන්න හිමීට ඉස්සරහට පුංචි පියවරක් තියෙන ඉස්සරහට යන විදිය. ඉතින් ඔයගේ දරුවත් කතික වලින් ඉදිරියට යවන්න අවශ්‍යයි නම් සබාපිය නැති කරලා තැනකට ගිහිල්ලා පිළිවෙලකට කතා කරන්න පුළුවන් විදිය දරුවෙක්
සමාජගත කරන්න ඔයාලට අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම එයාට පොඩි ට්‍රේනින්ග් එකක් ලබා දෙන්න. ඉතින් අපිත් පබ්ලික් ස්පීකින් ඇකඩමි තුංකුම ගුණානන්දාරාමයේ අපි පුංචි පන්තියක් කරන් යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ දරුවෝ අපි වෙත යොමු කරන්න ඒ වගකීම ගන්නවා. අනිවාර්යෙන්ම ඔයාලගේ දරුවට සබාපිය නැති කරලා තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් දරුවෙක් අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා. ඒක තව ලොකු වැඩසටහනක් තියෙනවා. ඉතින් ඔයාලා දැනට මේ ටික දැනගත්තම ඇති. මගේ නම්බර් එක 071 62 46 336. මට WhatsApp message එකක් දාන්න. අපි ක්ලාස් එකත් එකතු වෙලා ඔයාගේ දරුවා කතකී කරන්න. සබාපිය නැතුව පෞරුෂත්වයෙන් යුක්ත දරුවෙක් සමාජයට දායාද කරන්න අපි කැප වෙලා ඉන්න බව විශ්වාසයෙන් මතක් කරනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අදට සමුගන්න හැමතැනටම තෙරුවන් සරණයි. ජය